ඔයා හිතන්නේ කාන්තාරයක මල් පිපෙන්න පුළුවන්ද? ඒත් ඕස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද රෝස මලක් පවා පිපෙනවා. ඕස්ට්‍රේලියාවේ මධ්‍යම සහ උතුරුදිග වියලි කාන්තාර ප්‍රදේශවල පිපෙන මේ අලංකාර මල ස්ට්‍රට්ස් ඩෙසර්ට් රෝස් කියලා හඳුන්වනවා. විද්‍යාත්මක නාමය තමයි ගොසිපියුම් ස්ට්‍රොටනම් කියලා කියන්නේ. මේක නූදන් ටෙරිටරි ප්‍රාන්තයේ ඔෆිෂියල් ෆ්ලවර් එකක් වෙනවා. මේ මලට නම දාලා තියෙන්නේ 19 වන සියවසේ ගවේෂකයෙකු වුණ චාල්ස් ස්ටර්ට් ගෞරවයක් විදියට. ඔහු 1844-45 අතර මේ මල මුලින්ම හොයාගත්තා. නම රෝස් කියලා තිබුණත් මේක ඇත්තටම රෝස් මලක් නම් නෙමෙයි. මේක අයත් වන්නේ මැල්වකීසියා කියන ශාක පවුලට. මේක බණ්ඩක්ක වගේ පවුලක්. මේ ශාකය මීටර 1-2ක් උසට වැටෙන වඳුරක්. මලේ පිටි පහක් තියෙනවා. ලාදම් හරි ලා රෝස හරි පාටින්. ඒත් මෙහි විශේෂත්වය තමයි මෙහි මැදයේ තියෙන තද රතු ලපය. කාන්තාරයේ ජීවිතේ නම් ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාකයට විශේෂ ඇඩැප්ටේෂන්ස් තියෙනවා. පත්‍රවල ඉටි වගේ ලේයර් එකක් අපිට දකින්න පුළුවන්. මෙය ශාකයේ ජලය නැති වෙන්න ඊට නොදෙන්න. තවත් කුඩා ග්ලෑන්ඩ්ස් කීපයකුත් මේ පිරලා තියෙනවා. මේ කෘමීන් පළවා හරින්න තමයි යොදාගන්නේ. නියම් කාලවලදී පවා මේ මල පන ගැන්විලා සිටිනවා. කාන්තාරයේ කටුක බව මැද්දේ වුණත් සුන්දරත්වය පවත්වා ගන්න පුළුවන් කියලා මේ මල හොඳ උදාහරණයක් සපයනවා.